පොඩි එක්කෙනා අම්මා ළඟ අනිත් එක්කෙනා ඕගොල්ලෝ කටුස්සෙකුත් පැන්න ඒ ඇත්තේ. ටිකක් ගස් ටික කපලා විනාශ කරලා යාළුවේ. හොඳටම වහිනවා හොඳටම. අපි කියලාමනේ කිව්වේ වහිනවා කියලා නේ. ඔයගොල්ලන්ව SL ගැමිකොල්ලෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි පළවෙනි vlog එක කරන්න යන්නේ මේ channel එකේ. අපි අපේ ගෙවල් පැත්තේ තියෙන මේ පිළිමයක් බලන්න යන්නේ. මායි පසින්දුයි දිගුණුයි ඇවිල්ලා ඉන්නවා. ඒ අපි දැන් යනවා හරක් ටික ගෙනියන්න. ඒ හැටි ගැට ගහලා උඩහට යන්න ගන්නවා හිතන් ඉන්නේ. යාළුවෝ දෙන්න උඩහට ගියා අපි උඩහට යමු. A few moments later. කොයි පැත්තෙන්ද ගෙනියන්නේ? කොයි පැත්තෙන්ද ගෙනියන්නේ? වීඩියෝ කෙටි. පසිදු මල්ලි නම් හරක් ටික ලෙහෙනවා. අපි දැන් හරක් ටික ගැට ගහලා ඉවරයි. අපි දැන් පිළිමෙට යන්න හදන්නේ. යාළුවෝ දෙන්න ඉස්සර වුණා මේ බලන්න යාළුවනේ. වැහි අඳුර. නාගෙන එමක් තමයි තියෙන්නේ. ඒ දෙන්න නැග්ග යාළුවෝ මං තමයි දැන් නගින්න ඕනි. හරි යාළුවෝ මං නැග්ගා. දැන් අපි යන ගමන් තියෙන මෙන්න කටුස්සෙකුත් පැන්න ඒ ඇත්තේ. ෂෝට් කට් එකකින් යන්නේ. ෂෝට් කට් එකකින් යන්නේ. අපි මේ හරි වාර ටිකක් තියෙන හොඳට. අපි ඕගොල්ලෝ ලස්සන view එකක් දෙන්න ඕන හින්දායි. ළඟ පාරකින් අපි පැන්න යාළුවනේ. මේ බලන්න යාළුවනේ view එක. අර තියෙන යාළුවනේ අපි හරක් දාපු ඉඩම. යාළුවෝ දෙන්න ඉස්සර වුණා. මෙතෙන්ද යාර view එක ලස්සන නේද? බාර් එක දාද. ඒ යන්නඩි කොල්දිලා. ඔය තියෙන යාළුවනේ හරි ඉඳන් බැලුවාම පේන විදිය. හරි සෙරප්පුවක් ගියා. Nice. මේ නම් වෙන්නේ වටපිට ආව දැන් අපි උඩට යන්න දැන්නේ පාර ගාවටම ආවා. ඕගොල්ලෝ නම් මේ පැත්තෙන් එන්න එපා. යනවා නම් අර පහළ පාරෙන් යන්න පයින් යනවා නම්. අපි රැස්ස ළඟ හින්දා ෂෝට් කට් එකකින් යන්නේ. මේ දෙන්න නම් යනවා ඉස්සර වෙලා. පාර ආයිනේ මෙතන තමයි පාර තියෙන්නේ. පාටකින් දැන් ගන්න ඉතුරු ටික. A few moments later. අපේ පාරට යමින් ගමන් ඉන්නේ. ගොඩ වෙන්නේ. බඩකාගෙන යන්න නෙවෙයි යනවා. මයි සෙරප්පුව අරන් දෙන්න. කොහොම සෙරප්පු අරන් දෙන්න මෙයායි. ඔතන පල්ලෙහා. හරිය. පාරට නම් ආවා. පල්ලෙහා පාරෙන් ආවා නම් එන්න වෙන්න මේ පැත්තෙන් අර දෙන්න නම් යනවා. තවංගු 4යි 5ක් වගේ තියෙනවා. අර ගානේ ගිනි අතවන්නේ ඒවා. ඔව්. මේ යාළුවේ දන් ගහක් තියෙනවා. අපි ඉතින් දන් හැදුන කාලේට මේ පැත්තෙම තමයි අපේ වැඩේ. අපි මේ පැත්තට ආවේ ගොඩ කාලෙකින් යාළුවේ. ගොඩ කාලෙකින් කියන්නේ ගිනි ගත්තට පස්සේ මේ ආවම. සරුංගල යන ඒක තමයි. ගිනි අරගෙන මේ සරුංගල යනවා නම් කියලා. අන්තිම සරුංගලයට පස්සේ ගියේම නැහැ. තව ගොඩක් දුර යන්න තියෙනවා.
වැස්සක් එන්න හදන ඉඳ අපි දැන් ඉක්මනට යන්න හදන්නේ. මේ බලන්න අඳුව කළු වල වැහිලා කළු පාට වෙනවා. හුලනුත් ගහනවා. වැස්සක් දෙන්න වගේ හදන ළඟදීම. ඔය පේන්නේ යාළුවේ පිළිමේ තියෙන හරිය. මේ බලන්න මේ ගස් වැද්දෝ ටිකක් ගස් ටික කපලා විනාශ කරලා යාළුවේ. යාළුවේ. ඉතින් නේගන්න අපිට. තා චුට්ට දුර ඉක්කන් කළා. තා චුට්ට දුරයි තියෙන්නේ. අම්මෝ වැස්සක් එනවා ළඟ පාත. ඒක හින්දා දිව්වා අපි. ඉක්මන් කළා යන්නේ. ඔය යන් ඉක්මන් කළා. වැස්සොත් එහෙම නාගෙන ඉන්නේ හරි වහිනවා. එකක් වැන්නා වගේ අපිට දෙන්න. එයාගේ කර එකක් කරලා මගේ කරන් තාම වැටුන්නේ නැහැ. තාක්කේ විනාශ කරලා මේ. ඉක්මනට අම්මෝ කැමරා අල්ලගෙන ඉඳලා ටික මහන්සිලු. දැන් අපි දිව්වා වැස්සගෙන හින්දා. මාර වීව් එක මෙතන කලින් පිළිම පෙවුණා. ඔව් දැන් ගස් ඇවිලා. අර නැත්නම් මෙතෙන්ට හොඳට පේනවා. ඔන්න view එක. වීඩියෝ එකක් දාන්න කියලා හිතාගෙන තමයි දාවේ නේ. ඔව්. ඔන්න මේ. ඔක. මේ පැත්තේ තමයි ටවුන් එකේ පේන්නේ. මේ හරි ගස් කොළන් වැඩි හින්දා පේන්නේ. මේ පැත්තට තව පොඩ්ඩ දුරක් තියෙන්නේ. මෙතන තමයි පිළිමේ තියෙන්නේ. දැන් නම් වංගු තුනක් වගේ වැස්සකුත් එනවා. අපි ඉක්මනට යන්න හදලා. මේ පාරන වාහනයන්ට බෑ පයින් එනවා නම් එත හැකි. අපි දැන් ආවා එතෙන්ට වැස්සේ හොඳටම දෙමිලාගේ. හොඳටම වහිනවා. වහිනවා හොඳටම. අපි කියලාමනේ කිව්වේ වහිනවා කියලා නේ. ඇවිලු. වහිනවා කියලා. තේරානේ මේ. පළවෙනි වීඩියෝ එකේ වැස්සා. තව කවර කතා දාන්න channel එක වෙන්න. මේක තමයි channel එක subscribe කරන්න. පළවෙනි වීඩියෝ එක නම් ක්‍රිකට් ගහන එක. vlog එක නම් මොකද්ද? පළවෙනි එක නේ. හලෝ යාළුවනේ ඔන්න අපි වැස්ස දැන් ඉවර වෙලා පිළිමේට වෙලා ඉන්දියා. දැන් නම් වැස්ස ටිකක් පායලා අර පේනවත් දන්නේ නැහැ ඔයගන්ට. මේ මීදුම හින්දා අර කඳුවෙන් පේන්නේ නැහැ මීදුම හින්දා. තාම පොඩි පොදයක් තියෙනවා. මේ දෙසඳු අයියා එයා බල්ලෙක්ව වැන්නුවා. දැන් ඉන්නවා මේ මෙයා අපි අර අකර තැබ්බේ කියලා මුලින්ම දාලා තියෙන වීඩියෝ එක නරඹමින් ඉඳී. මේන් කැරක්ටර් එකේ මෙන්න අපි ඉතින් ආපු තැන පිළිමේ තියෙනවා මෙතන. පිළිම කන්ද පිළිමේ. පිළිම කන්ද නුඹ සපුගහ ගොඩ කන්ද. අපි අන්න කියන මොකක්ද කියන අහගන්න පොඩ්ඩක්. සපුගහ ගොඩ කන්ද. අර පැත්තේ කඳු පේනවා. එන්න තියෙනවා පිළිමේ. පට්ට ලස්සනයි. මේ දැන් කට්ටිය ඇවිල්ලා බලන්න. ඔව් දැන් වැහැලා තියෙන හින්දා පේනවා රෝගලන් කුඹරක් එහෙම පේනවා. අර කුඹර බලන්න. පේනවා. ඕකට පේනවා. ඒ ගාල් එක කුඹුර. ගාල් එක. අර පරමාන්තපුරේ. අර ඉංග්‍රීසි හොන පාර අර අතන් තියෙනවා. මීදුමට පේන්නේ නැත්තේ නැත්නම් කැමරාව නම් හොඳයි. අර පැත්තෙන් කොළඹත් පේනවා. ඔව් මීදුමට පේන්නේ නැහැ. අන්නේ කොළඹේ. ඔව් පේනවා. පේන ලස්සනට පේනවා. මීදුමට. මීදුමට වෙලා. ඒක බලන්නේ බෑනේ. අපි දැන් මේ පිළිමේ තියෙන තැනට යන ගමන් ඉන්නේ. ආයෙ වැස්ස එනවා. ආයෙ වැස්සක් එන්නේ නෙමෙයි එනවා. එනවාද? ඔව් එමින් ගමන් තියෙන්නේ. එනි ඉස්සරහට තාවලින් ගෙල්ල ඉස්සලා වැටෙනවා මාව. මා රකඩ තැබ්බ තමයි අපිටත් වෙන්නේ. මේ තියෙන යාළුවනේ පිළිමේ.
පැත්තෙන් කොළඹ පේනවා. ඕකට පේන්නේ නැද්ද තියන්න අර පැත්තේ. යන්තම් පේන. ඔන්න බලන්න මේ ඉංගිරිය ටවුන් එක කට්ටියට පේනවා ඉතින්. ඩ්‍රෝන් එකකින් ගන්නලා හොඳක් තියෙනවා. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න ගිය හැදුවේ පිළිමයට ආවා. පිළිමයට ඇවිල්ලා දැන් ගෙදර යන්න හැදුවේ හවස් වේගෙනත් වෙන ඉර වැහගෙන යන්නේ. දැන් අපි යන්න ඕනේ අන්නතන වෙලගාවට. පේන කුඹරක් තියෙනවා. දන්නේ. බෝධියත් එක්ක අන්න අර වෙලගාවට යන්න ඕනේ. හරි තමයි අපේ ගෙවල් තියෙන්නේ. හරක් ටිකත් අරගෙන තමයි යන්න හදන්නේ. ගෙදර. නේ? ඔව්. එහෙනම් අද අපේ වීඩියෝ එක ඔයගලන්ට ස්තුතියි. බුදු සරණයි කට්ටියටම. හැමෝම පරිස්සමෙන් ඉන්න.